සුබ උදෑසන. අද නත්තල් දවස. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ අද වගේ දවසක. එතකොට බෞද්ධ වශයෙන් අපි මේ ලෝකෙට ආවේ මොකටද කියන එක අපි අද සිහිපත් කරන්න හොඳයි කියලා තමයි හිතෙන්නේ. දැන් සිද්ධාර්ථ තාපසයා සතර පෙර නිමිති දැකලා ගීගෙන් කලකිරුණා. ලිඩෙක් මහල්ලෙක් මලමිනියක් සහ පැවිදිරුවා. අපි ජීවිත කාලේ කොච්චර සතර පෙර නිමිති දැකලා තියෙනවද? නමුත් ඒවා අපි ගණන් ගත්තද? ඒකෙන් අපි කොහොමද සංසාර ගමන අවසන් කරන්න කියලා කවුරක්වත් හිතුවද? ඒකෙන් අද යේසුස් වහන්සේ උපන් දවසේ අපි හිතන්නේ අපි මනුස්ස ලෝකයට ආපු මූලික හේතුව මොකක්ද කියලා. අපි මනුස්ස ලෝකයට ආපු මූලික කාරණාව තමයි මේ සසර ගමන අවසන් කිරීම. හරි ඒක ගැන අපි කවුරක්වත් හිතන්නේ නැහැ. දැන් සතර පෙර නිමිති උපකාරය වුණා සිද්ධාර්ථ තාපසයාට බුදුබව ලබන්න. ඒකට අපිත් ඒ ගැන අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. අපි ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා. ඒ වෙලාවේදී අපි හිතනවා මේ සංසාරය කියන්නේ දුකක් කියලා. සංසාරය කියන්නේ දුකක් කියලා ගත්තට දුකට හේතුව දුකින් කොහොමද අත් මිදෙන්නේ කියන එක අපි කවදාවත් කල්පනා කරන්නේ නැහැ. ඒ නෑ මේ වෙලාවෙම අපි ඇත්තටම අපි කරන්න ඕනේ අපේ මනසින් නිදහස් වීම. ඒකට කාරණා හතරක් කරන්න ඕනේ. එකක් තමයි තමන්ට කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රයා තමයි අපිට නිවන් මාර්ග කියලා දෙන්නේ. ඊළඟට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය. ඒ ධම්ම තේරුම් ගන්න ඕනේ. ඊළඟට ධම්මන ප්‍රතිපදාව. ප්‍රතිපදාවේ නියැලෙන්න ඕනේ. ප්‍රතිපදාවේ නියැලෙනකොට තමයි අපිට මේ යම් දෙයක් අපේ හිතට දැනෙනවා. එතන අපේ දුක නැති වෙලා යනවා. යමකට හිතේ දුක පහළ වෙනකන් ඒ පුජ්‍යලයට සංසාර ගමන තියෙනවා. දුකින් අත්මිනෙච්ච පුජ්‍යලයා නිර්වාණය කරා ළඟා වෙනවා. එතකොට දුක නැති කරන්න පහසුම ක්‍රමය තමයි මෙදුම් පිළිවෙත. සිත අපේ අන්තවල පවතින තාක්කල් අපට දුක දැනෙනවා. ඒ වගේම සතුටක් දැනෙනවා. කාගේ හරි සිත අන්තවලින් මිදිලා මධ්‍යයටපත් වෙලා මධ්‍යම ඉවත් වුණා නම් එයාට දුක දැනෙන්නේ නැහැ, සතුටක් දැනෙන්නේ නැහැ. නමුත් එයා ආධ්‍යාත්මික සතුටක් අත්විඳිනවා. ලෞකික සතුට කියන එක ඇති වෙනව නැති වෙනව ආධ්‍යාත්මික සතුට කියන එක සදාකාල පවතිනවා. එතකොට අපි මේ මනස අන්තවල දෝලණය වෙනවා. ඒක නවත්ත ගන්න කරන්න තියෙන එකම දේ තමයි මේ අපේ තියෙන මේ සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න ඕනේ. සියලු බැඳීම් වලින් නිදහස් වෙනකොට සිත අන්තවලින් ගැලවෙනවා. ඒක નિરાයාසයෙන් වෙන්නේ. ඒක බලෙන් කරන්න බෑ. එතකොට අපි කිසි දෙයකට ඇලෙන්න හොඳ නැහැ. අපි සාමාන්‍යයෙන් උදාහරණයකට ගත්තොත් අපි දෙමව්පියන් ළමයි ඊ දුර යාන වාහන වතු පිට ඔක්කොටම ඇලිලා තියෙනවා. දැන් අර සුළු කුණාටු අපලේ ඔක්කොම දාලා යන්න ඕන. ඇඳිවතත් නැති වුණා. මාරු මරණයටපත් වුණා. එතකොට අපි මනස හැම වෙලාවෙම නිදහසේ පවත්වා ගන්න ඕනේ. දැන් මේ වීඩියෝ එකක් කරන්නොත් මට හිතෙන්නේ මනස නිදහස් වෙනවා. ඒ වගේම මම උදේට ඇවිදින්න යනවා. එදින්න ගිහලා ආවම මට හිතෙනවා මොකක් හරි යම් දෙයක් අලුත් දෙයක් කරන්න ඕන කියලා. අද නත්තල දවසේ. යේසුස් වහන්සේ උපත ලැබුවා වගේ අපි බෞද්ධ වශයෙන් අපි හිතන්න ඕනේ. අපි උපන්දිනයක් තියෙනවානේ. උපන්දිනේට අපි මේ ලෝකෙට ආවනම් අවසානයේ අපිට තේරෙනවා මේ සංසාරේ කියන්නේ දුකක් කියලා.
එතකොට අපි යන්න කලින් සංසාරයෙන් ගැලවෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මරුණට පස්සේ නිවන් දකින්නේ මැරෙන්න කලින් තමයි නිවන් දකින්නේ. එතකොට අපි හැම වෙලාවෙම ලෞකික ජීවිතයේ මොන ක්‍රියාකාරකම් වල යෙදුණත් අපි ආධ්‍යාත්මික පැත්තේ හිතන්න ඕනේ අපි මේ මනුස්ස ලෝකයට ආවේ වෙන දෙයකට නෙවෙයි සතර ගමන අවසන් කරන්න. අර කනකස් බෑවේ කවුරුත් 1000ක් සැරයක් ඊයේ සිදුරකින් අහස බලනවා වගේ තමයි මනුස්සාත්මය උපත ලැබෙනවා. හරි එතන මනුස්සාත්මය අපි වටිනාකම තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න සතර ගමන අවසන් කරන්න ක්‍රියා කරන්න. තේරුම් ගන්න.